Have a nice day. සුබ දවසක් වේවා. I warmly welcome you to my YouTube channel English with Ranavir. English with Ranavir YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද මම සාකච්ඡා කරන්නේ 7 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන් වෙනුවෙන් English language ඉංග්‍රීසි භාෂාව දෙවන වාර ඇගීම second term evaluation පසුගිය වාර විභාග ප්‍රශ්න පත්‍රයක්. බලන්න මෙතන දීලා තියෙනවා answer all the questions කියලා. සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. paper 1 පළමු පත්‍රය. දැන් බලන්න question number 1. පළමු ප්‍රශ්නය. Find and write 5 collective nouns. One is done for you. Find and write කියන්නේ සොයා ලියන්න. 5 collective nouns. collective nouns 5ක්. One is done for you. එකක් ඔබ වෙනුවෙන් කරනවා. මේ collective nouns කියන්නේ සමූහ නාමපද. දැන් බලන්න මෙතන සමූහ නාමපද දීලා තියෙනවා. flight, crowd, school, swarm, bouquet, pride. දැන් බලන්න මේ පැත්තේ දීලා තියෙනවා නාමපද. people, flowers, bees, lions, stairs, whales. දැන් බලන්න උදාහරණයක් කරලා තියෙනවා example. flight of stairs. පඩි පෙළ. දැන් මෙතන මේ flight කියන එක තමයි collective noun එක. දැන් බලන්න මෙතන මම නිවැරදි පිළිතුරු පෙන්වලා තියෙනවා. flight of stairs. ඊළඟට crowd of people. ඊළඟට school of whales. ඊළඟට swarm of bees. ඊළඟට bouquet of flowers. ඊළඟට pride of lions. දැන් බලන්න මෙතන මම සිංහල තේරුම පෙන්වලා තියෙනවා. flight of stairs කියන්නේ පඩි පෙළ. crowd of people කියන්නේ ජන සමූහය. school of whales කියන්නේ තල්මසුන් රෑන. දැන් මේ collective noun එක school. ඒ කියන්නේ රෑන. ඊළඟට බලන්න swarm of bees. මේ මැසි රංචුව. දැන් මෙතන collective noun එක වෙන්නේ swarm කියන එක. රංචුව. ඊළඟට බලන්න bouquet of flowers. මල් කළඹ. ඊළඟට pride of lions. සිංහයන් රංචුව. flight of stairs. පඩි පෙළ. crowd of people. ජන සමූහය. මම මේ කහපාටින් highlight කරලා පෙන්වලා තියෙන්නේ collective nouns. ඔබ දැනගන්න ඕන collective noun එකක් කියන්නේ මොකක්ද කියලා. දැන් බලන්න මෙතන තියෙනවා collective nouns are words that refer to a group of people, animals or things considered as a single unit. තනි ඒකකයක් වශයෙන් සලකනු ලබන මිනිස්සු, සතුන්, දේවල් සමූහයකට තමයි අපි collective nouns කියලා කියන්නේ. බලන්න දෙවෙනි ප්‍රශ්නය question number 2 match A with B. B සමග A ගලපන්න. Write the correct letter in the space. නිවැරදි අක්ෂරය ලියන්න හිස් තැනෙහි. One is done for you. එකක් ඔබ වෙනුවෙන් කරනවා. දැන් බලන්න මේ පැත්තේ දීලා තියෙනවා carrots, beans, cabbage. මේ තියෙන එළවලු වර්ග. vegetables. දැන් බලන්න මේ පළමු එක කරලා තියෙනවා. A අක්ෂරය මෙතන යොදලා තියෙනවා. simple A. vegetables. ඒ විදිහට හිස් තැන් පුරවන්න ඕන. දැන් බලන්න මෙතන තියෙනවා dinosaurs. ඊළඟට plant eaters, meat eaters, oranges, bananas, apples. ඊළඟට buses, vans, cars. මේ තියෙන වාහන. ඊළඟට moth, spider, butterfly. ඊළඟට parrot, myna, peacock. ඊළඟට dengue, malaria, rabies. colombo, candy, gold. flying kites, gardening, reading books. දැන් මේ පැත්ත සමග ගලපන්න ඕන. දැන් බලන්න මෙතන තියෙනවා carnivores කියලා. ඊළඟට insects, cities, vegetables, hobbies, birds, diseases, extinct animals, vehicles, herbivores, fruits. දැන් බලන්න මෙතන මම නිවැරදි පිළිතුරු පෙන්වලා තියෙනවා. carrots, beans, cabbage කියන්නේ එළවලු. vegetables ඒ අක්ෂරේ. ඊළඟට බලන්න dinosaurs. මේකට ගැලපෙන පිළිතුර තමයි extinct animals. වඳ වී ගිය සතුන්. ඊළඟට බලන්න plant eaters.
ඒ කියන්නේ ශාක අනුභව කරන අය. මේකට ගැලපෙන වචනේ තමයි herbivores. herbivores කියන්නේ ශාක භක්ෂක. එතෙන්ට C අක්ෂරය යෙදෙනවා. ඊළඟට බලන්න meat eaters. මාංශ කන අය. ඒකට කියන්නේ carnivores කියලා. මාංශ භක්ෂක. ඊළඟට බලන්න oranges, bananas, apples. මේ තියෙන්නේ පළතුරු. fruits. එතකොට මේ E අක්ෂරය මෙතෙන්ට යෙදෙන්න ඕන. fruits. ඊළඟට moth, spider, butterfly. මේකට ගැලපෙන වචනේ තමයි insects, crumine. G අක්ෂරය මෙතෙන්ට යොදන්න ඕන. ඊළඟට බලන්න parrot, myna, peacock. මේ ඉන්නේ පක්ෂීන්, කුරුල්ලෝ. මේකට ගැලපෙනවා birds කියන වචනේ. ඒ නිසා මෙතන ඉස්සරහින් යොදන්න ඕන H අකුර. ඊළඟට බලන්න dengue, malaria, rabies. මේ තියෙන්නේ රෝග. මේකට ගැලපෙන වචනේ තමයි diseases. diseases කියන්නේ රෝග. I අක්ෂරය මෙතන යොදන්න ඕන. ඊළඟට බලන්න Colombo, Candy, Galle. මේ නගරවල නම් දීලා තියෙනවා. මේකට ගැලපෙන්නේ cities කියන වචනය. J අක්ෂරය මෙතන යොදන්න ඕන. ඊළඟට බලන්න flying kites, සරුංගල් ඇරීම, gardening, ගෙවතු වගාව, reading books, පොත් කියවීම. මේ තියෙන විනෝදාංශ. මේකට ගැලපෙන්නේ hobbies කියන එක විනෝදාංශ. මෙතන K අක්ෂරය යොදන්න ඕන. මේ වචන ඔබ උච්චාරණය කරන විදිහ ඉගෙන ගන්න cabbage කියලා උච්චාරණය කරන්නේ මේ ගෝවා. ඊළඟට බලන්න මේ වචනේ dinosaur. ඊළඟට මේ වචනේ moth. මේ රූපේ ඉන්නේ moth. ඊළඟට බලන්න dengue. මේ malaria. ඊළඟට rabies. බලන්න carnivore. carnivore කියන්නේ මාංශ භක්ෂකයා. ඊළඟට බලන්න extinct, වඳ වී ගිය. ඊළඟට herbivore. herbivore කියන්නේ ශාක භක්ෂකයා. ඊළඟට omnivore. omnivore කියන්නේ සර්ව භක්ෂකයා. ඊළඟට බලන්න තුන්වන ප්‍රශ්නය read the note and fill in the blanks. සටහන කියවලා හිස්තැන් පුරවන්න. Mother, I stay after school for swimming practice today. Please ask the father to be at the school gate by 5 p.m. to take me home. Kenuli. දැන් බලන්න අම්මට ලියන්නේ. I stay after school කියන්නේ මම පාසලෙන් පස්සේ නවතිනවා. For swimming practice. පිහිනුම් පුහුණු සඳහා. Today අද. Please ask the father. තාත්තගෙන් අහන්න. කරුණාකරලා තාත්තගෙන් අහන්න. To be at the school gate. පාසල් ගේට්ටුව ළඟ ඉන්න. By 5 pm. පස්වරු 5 වන විට. To take me home. මාව ගෙදර එක් කරගෙන යන්න. කෙනුලි. මේ ලියන කෙනා කෙනුලි. දැන් බලන්න මෙතන හිස්තැන් පුරවන්න ඕන. මෙතන තියෙනවා wrote this note to her. මෙතන හිස්තැන පුරවන්න ඕන. Kenuli is going to practice. මෙතන හිස්තැන පුරවන්න ඕන. In the afternoon and her. මෙතන හිස්තැන පුරවන්න ඕන. Should come to the. මෙතන හිස්තැන පුරවන්න ඕන. To take her back home. දැන් බලන්න මෙතන මම නිවැරදි පිළිතුරු පෙන්වලා තියෙනවා. මේ highlight කරලා පෙන්වලා තියෙන්නේ හිස්තැන් වලට යෙදෙන වචන. බලන්න මුල්ම හිස්තැන කෙනුලි වෙන්න ඕන. Kenuli wrote this note to her mother. ඊළඟ වාක්‍ය Kenuli is going to practice swimming in the afternoon and her father should come to the school to take her back home. අපි බලමු මේකේ අදහස. Kenuli wrote this note. Kenuli මේ සටහන ලිව්වා to her mother. එගේ අම්මට. මෙතනින් වචනේ ගන්න පුළුවන් mother කියන වචනේ. ඊළඟට බලන්න Kenuli is going to practice swimming in the afternoon. Kenuli පුහුණු වෙන්නයි යන්නේ පිහිනුම්. In the afternoon හවස. මේ swimming කියන වචනේ මෙතනින් ගන්න පුළුවන්. And her father should come to the school. එතන and වලින් සම්බන්ධ කරනවා. ඇගේ තාත්තා පාසලට එන්න ඕන to take her back home. ඇයව ආපසු ගෙදර එක් කරගෙන යන්න. දැන් බලන්න මෙතන මේ highlight කරලා තියෙන වචන තමයි මෙතෙන්ට යෙදෙන්නේ. ඊළඟට බලන්න හතරවන ප්‍රශ්නය question number 4. Vidushi Patirana was suffering from fever and unable to attend the school.
Write a letter of excuse to her class teacher as written by her mother. You can use the phrases given in the box. අපි බලමු මේකේ අදහස. විදූසි පතිරණ කියන්නේ නමක්. Was suffering from fever. ඒ කියන්නේ උණෙන් පෙළමින් හිටියා. and වලින් වාක්‍ය සම්බන්ධ කරනවා unable to attend the school. පාසලට සහභාගී වෙන්න නොහැකි වුණා. Write a letter of excuse to her class teacher. ඒ කියන්නේ සමාව ඉල්ලලා ලියුමක් ලියන්න. ඇගේ පන්තිභාර ගුරුවරයාට. As written by her mother. ඇගේ අම්මා ලියන විදියට. You can use the phrases given in the box. You can use the phrases. ඔබට භාවිත කරන්න පුළුවන් වාක්‍යාංශ. Given in the box කොටුව තුල දී ඇති. දැන් බලන්න මෙතන කොටුව තුල වාක්‍යාංශ දීලා තියෙනවා phrases for 3 days. දවස් 3ක් තිස්සේ. Suffering from fever. උණෙන් පෙළෙමින්. Dear class teacher. ආදරණීය පන්තිභාර ගුරුතුමිය. නැත්නම් ගුරුතුමා. ඊළඟට for being absent. නොපමණීම සම්බන්ධව. Excuse my daughter. මගේ දුවට සමාව දෙන්න. දැන් බලන්න මේකේ හිස්තැන් පුරවන්න ඕන. මෙතන යවන්නාගේ ලිපිනේ සඳහන් වෙනවා number 276 Lake Road මොරයාය. ඊළඟට දිනේ දාලා තියෙනවා 15th of July 2018. ඊළඟට බලන්න ලබන්නාගේ ලිපිනේ තියෙනවා class teacher. පන්තියේ ගුරුවරයා. grade 7 7 ශ්‍රේණිය. මොරයාය මහාවිද්‍යාලය. මෙතන හිස්තැන පුරවන්න ඕන. මෙතනත් හිස්තැන් පුරවන්න ඕන. යටින්ම දාලා තියෙනවා sincerely yours. ඔබේ අවංක කාන්ති පතිරණ. මේ අම්මගේ නම. දැන් බලන්න මෙතන මම නිවැරදි පිළිතුරු පෙන්වලා තියෙනවා. මෙතෙන්ට දාන්න පුළුවන් dear class teacher කියලා. ආදරණීය පන්තිභාර ගුරුතුමිය. එහෙම නැත්නම් ගුරුතුමා. Please excuse my daughter. මෙතෙන්ට එන්නේ excuse my daughter කියන phrase එක. කරුණාකරලා මගේ දුවට සමාව දෙන්න. ඊළඟට මෙතන කමා එකක් දාලා තියෙනවා විදූසි පතිරණ. මේ දුවගේ නම. For being absent to school. ඒ කියන්නේ පාසලට නොපැමිණීම සම්බන්ධව. For 3 days. දවස් 3ක් තිස්සේ. She was suffering from fever. ඇය උණෙන් පෙළමින් හිටියා. Past continuous tense වාක්‍යයක්. She was suffering from fever. ඇය උණෙන් පෙළමින් හිටියා. ඊළඟට බලන්න sincerely yours කාන්ති පතිරණ. ඔබේ අවංක කාන්ති පතිරණ. මේ අම්මගේ නම. ඊළඟට බලන්න ප්‍රශ්නාංක 5. Question number 5. Select suitable words from the brackets and fill in the blanks. One is done for you. Select කියන්නේ තෝරන්න. Suitable words ගැලපෙන වචන from the brackets වරහන් වලින් and fill in the blanks. and වලින් සම්බන්ධ කරලා තියෙනවා. fill in the blanks කියන්නේ හිස්තැන් පුරවන්න. වරහන් තුලින් ගැලපෙන වචන තෝරා හිස්තැන් පුරවන්න කියලා අදහස් වෙනවා. One is done for you. එකක් ඔබ වෙනුවෙන් කරනවා. දැන් බලන්න I am a student. මම ශිෂ්‍යයෙක්. මෙතන බලන්න වචන දෙකක් දීලා තියෙනවා was were කියලා. මෙතෙන්ට ගැලපෙන පිළිතුර දීලා තියෙනවා was. I was in grade 6 last year. මම 6 ශ්‍රේණියේ හිටියා පහුගිය අවුරුද්දේ. Then I. එවිට මම. මෙතන ගැලපෙනවා had කියන වචනේ had a small bag. එවිට මට තිබුණා පුංචි බෑග් එකක්. ඊළඟට බලන්න now I. මෙතෙන්ට ගැලපෙනවා am කියන එක. now I am in grade 7. දැන් මම ඉන්නේ 7 ශ්‍රේණියේ. and I have to carry more books. සහ මට ගොඩාක් පොත් රැගෙන යන්න සිද්ධ වෙනවා. so I have a big bag. ඒ නිසා මට තියෙනවා ලොකු බෑග් එකක්. my friend Charitna also has a new bag. මගේ මිතුරා චරිත්නටත් අලුත් බෑග් එකක් තියෙනවා. ඊළඟට බලන්න මෙතන it එක ගැලපෙන්නේ is කියන වචනේ. It is red in color. ඒක වර්ණයෙන් රතු පාටයි. She likes it very much. ඇය ඒකට ගොඩාක් කැමතියි. දැන් බලන්න මෙතන මම නිවැරදි පිළිතුරු පෙන්වලා තියෙනවා. දැන් බලන්න මෙතන was were කියලා be verbs දෙකක් තියෙනවා අතීත කාල. ith එක ගැලපෙන be verb එක තමයි was.
I was කියලායි අපි භාවිත කරන්නේ. I were කියලා භාවිත කරන්නේ නැහැ. දැන් මෙතන අතීත කාල ක්‍රියාපදේ තෝරගන්නේ මේ last year කියන වචනේ නිසා. last year කියන්නේ ගිය අවුරුද්ද. එතකොට අපිට තේරෙනවා අතීත කාල be verb එකක් යෙදෙන්න ඕන කියලා. මෙතන තියෙන වචන දෙකම අතීත කාල. නමුත් I'ත් එක්ක ගැලපෙන්නේ was කියන වචනේ. සර්වනාමයට ගැලපෙන be verb එක යොදන්න ඕන. ඊළඟට බලන්න අතීත කාල සිද්ධියක් විස්තර කරන නිසා මෙතන have had දෙකෙන් අතීත කාල ක්‍රියාපදේ තෝරගන්න ඕන. have කියන්නේ වර්තමාන ක්‍රියාපදේ, had කියන්නේ have කියන එකේ අතීත කාල ක්‍රියාපදේ. then කියන්නේ එතකොට. ඒ කියන්නේ අතීතය ගැන කතා කරන්නේ then I had a small bag. එතකොට මට තිබුණා පුංචි බෑග් එකක්. ඊළඟට බලන්න මෙතන now කියලා වචනයක් දීලා තියෙනවා then. එතකොට වර්තමානයේ. ඒ නිසා මෙතන වර්තමාන කාල ක්‍රියාපදයක් යොදන්න ඕන. දැන් බලන්න දීලා තියෙන වචන දෙකම වර්තමාන කාල be verbs. am is. නමුත් ඔබ දන්නවා I'ත් එක්ක ගැලපෙන be verb එක am. ඒ නිසා I am කියලා යොදන්න ඕන. I am in grade 7. Now I am in grade 7. දැන් මම ඉන්නේ 7 වෙනි ශ්‍රේණියේ. and වලින් සම්බන්ධ කරන වාක්‍ය දෙක I have to carry more books. මට ගොඩාක් පොත් රැගෙන යාමට සිද්ධ වෙනවා. ඊළඟට බලන්න so I have a big bag. ඒ නිසා මට තියෙනවා ලොකු බෑග් එකක්. දැන් මෙතන had කියන්නේ අතීත කාල. have කියන්නේ වර්තමාන කාලේ. දැන් අතීතයෙන් වර්තමානයට ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා වර්තමාන කාල ක්‍රියාපද භාවිත කරන්න ඕන. so I have a big bag. ඒ නිසා මට ලොකු බෑග් එකක් තියෙනවා. අතීතයේදී තිබුණේ පුංචි බෑග් එකක්. ඊළඟට බලන්න මෙතන my friend චරිත්න. චරිත්න කියන්නේ third person singular. ප්‍රථම පුරුෂ ඒක වචන වචනයක්. ඒ නිසා have has දෙකෙන් has කියන වචනේ භාවිත කරන්න ඕන. My friend චරිත්න also has a new bag. මෙතන also කියන එකෙන් අල්ත යන්න ගන්න පුළුවන්. මගේ යාළුවා චරිත්නටත් අලුත් බෑග් එකක් තියෙනවා. ඊළඟට බලන්න මෙතන is ආදීලා තියෙනවා. ඔබ දන්නවා it කියන pronoun එක සමග නිතරම යොදන්නේ is කියන be verb එක. ඒ නිසා බලන්න it is red in color. ඒක වර්ණයෙන් රතු පාටයි. She likes it very much. ඇය ඒකට ගොඩාක් කැමති. මේ විදිහට පුළුවන් ඔබට හිස් තැන් පුරවන්න. ඊළඟට බලන්න paper 2. ප්‍රශ්න පත්‍රයේ අංක 2. 6 වෙනි ප්‍රශ්නය බලන්න read the notice and answer the questions. දැනුම් දීම කියවා ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. notice දැනුම් දීම. The English unit of සමනලතැන්න මහාවිද්‍යාලය organizes an English camp for the students of grade 7 classes at the school premises on Saturday 4th of August 2018 from 9 am to 2 pm. All the students of grade 7 classes are requested to participate in it. English unit සමනලතැන්න මහාවිද්‍යාලය. අපි බලමු මේකේ අදහස. The English unit of සමනලතැන්න මහාවිද්‍යාලය. සමනලතැන්න මහාවිද්‍යාලයේ ඉංග්‍රීසි ඒකකය. organizers සංවිධානය කරනවා. an English camp ඉංග්‍රීසි කඳවුරක් for the students සිසුන් වෙනුවෙන් of grade 7 classes 7 ශ්‍රේණිවල at the school premises පාසල් පරිශ්‍රයේදී on Saturday සෙනසුරාදා 4th of August 2018 2018 අගෝස්තු 4 වන සෙනසුරාදා from 9 am to 2 pm පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා all the students of grade 7 classes are requested to participate in it. 7 ශ්‍රේණියේ සියලුම සිසුන්ගෙන් ඉල්ලනවා ඒකට සහභාගී වීමට. මේක කර්මකාරක වගන්තියක්. passive voice sentence එකක්. all the students of grade 7 classes are requested. are requested be verb එකට පස්සේ past participle එකක් එදිලා තියෙනවා. මේක කර්මකාරක වගන්තියක්. ඊළඟට බලන්න ඉංග්‍රීසි යුනිට් ඉංග්‍රීසි ඒකකය සමනලතැන්න මහාවිද්‍යාලය. සමනලතැන්න මහාවිද්‍යාලය. බලන්න පළමු ප්‍රශ්නය what is this notice about? මේ දැනුම් දීම කුමක් ගැනද? ඊළඟට who organizes it? ඒක සංවිධානය කරන්නේ කවුද? ඊළඟට where is it held? ඒක කොහේද පවත්වන්නේ? මේකත් passive voice වාක්‍යයක්. ඊළඟට when it is held? කවද්ද ඒක පවත්වන්නේ? මේකත් passive voice sentence එකක්. දැන් බලන්න ක්‍රියාපදයේ තියෙන is held. be verb එකට පස්සේ past participle එක ඉදලා තියෙනවා. hold, held, held.
past participle එක held. ඊළඟට බලන්න who should participate in it. ඒකට කවුද සහභාගී විය යුත්තේ? මේ ප්‍රශ්න වලට ඔබ පිළිතුරු සපයන්න ඕන. අපි බලමු ප්‍රශ්න වලට පිළිතුරු. බලන්න පළමු ප්‍රශ්නයේ what is this notice about? මේ දැනුම් දීම කුමක් ගැනද? පිළිතුර තමයි an English camp for the students of grade 7 classes. 7 ශ්‍රේණියේ පන්තිවල සිසුන් සඳහා ඉංග්‍රීසි කඳවුරක්. දැන් බලන්න මෙතන මම highlight කරලා තියෙනවා an English camp for the students of grade 7 classes. මෙතනින් පිළිතුර ලබා ගන්න පුළුවන්. බලන්න phrase එකකින් පිළිතුර නොදී අපිට අවශ්‍ය නම් full sentence එකකින් පිළිතුර දෙන්නත් පුළුවන් සම්පූර්ණ වාක්‍යයකින්. වාක්‍යාංශයකින් පිළිතුර නොදී. එහෙම පිළිතුර දෙනවා නම් this notice is about an English camp for the students of grade 7 classes කියලා ලියන්න ඕන. This notice is about මේ දැනුම් දීම ගැන කුමක් ගැනද කියලා මෙතන සඳහන් වෙනවා an English camp ඉංග්‍රීසි කඳවුරක් for the students ශිෂ්‍යයන් සඳහා of grade 7 classes. 7 ශ්‍රේණියේ පන්තිවල. ඊළඟ ප්‍රශ්නේ බලන්න who organizes it? කවුද ඒක සංවිධානය කරන්නේ? පිළිතුර තමයි the English unit of සමනල තැන්න මහාවිද්‍යාලය. සමනල තැන්න මහාවිද්‍යාලයේ ඉංග්‍රීසි ඒකකය. ඔබට මෙතනින් පිළිතුර ලබා ගන්න පුළුවන්. බලන්න කොළ පාටින් highlight කරලා පෙන්වලා තියෙනවා the English unit of සමනල තැන්න මහාවිද්‍යාලය. ඔබට අවශ්‍ය නම් සම්පූර්ණ වාක්‍යයකින් පිළිතුර සපයන්නත් පුළුවන්. The English unit of සමනල තැන්න මහාවිද්‍යාලය organizes it කියලා. එහෙම නැත්නම් මේ තද කළු අකුරෙන් පෙන්වලා තියෙන කොටස ලිව්වත් ඇති. ඊළඟ කොටස බලන්න where is it held? ඒක කොහේද පැවැත්වෙන්නේ? පිළිතුර තමයි at the school premises. පාසල් පරිශ්‍රයේ. දැන් බලන්න මෙතන මම නිල් පාටින් highlight කරලා පෙන්වලා තියෙනවා at the school premises. පාසල් පරිශ්‍රයේ. දැන් බලන්න මෙතනත් අවශ්‍ය නම් සම්පූර්ණ වාක්‍යකින් පිළිතුරු සපයන්න පුළුවන් it is held at the school premises of සමනල තැන්න මහාවිද්‍යාලය කියලා. ඒක පවත්වනවා සමනල තැන්න මහාවිද්‍යාලයේ පාසල් පරිශ්‍රයේ. ඊළඟ ප්‍රශ්නය බලන්න when it is held. කවද්ද ඒක පවත්වන්නේ? On Saturday 4th of August 2018. 2018 අගෝස්තු 4 වන සෙනසුරාදා. දැන් බලන්න මෙතනින් පිළිතුර ගන්න පුළුවන්. මම රෝස පාටින් highlight කරලා පෙන්වලා තියෙනවා on Saturday 4th of August 2018. මේකටත් ඔබට අවශ්‍ය නම් සම්පූර්ණ වාක්‍යයකින් පිළිතුර සපයන්න පුළුවන් it is held on Saturday 4th of August 2018 කියලා. ඒක පවත්වනවා 2018 අගෝස්තු 4 වන සෙනසුරාදා. ඊළඟ ප්‍රශ්නය බලන්න who should participate in it? ඒකට කවුද සහභාගී විය යුත්තේ? පිළිතුර තමයි all the students of grade 7 classes. 7 ශ්‍රේණියේ පන්තිවල සියලුම සිසුන්. දැන් බලන්න මෙතන මම කහ පාටින් highlight කරලා පෙන්වලා තියෙනවා all the students of grade 7 classes කියලා. මෙතනින් පිළිතුර ලබා ගන්න පුළුවන්. මේකටත් ඔබට අවශ්‍ය නම් සම්පූර්ණ වාක්‍යයකින් පිළිතුරු සපයන්න පුළුවන්. All the students of grade 7 classes should participate in it කියලා. 7 ශ්‍රේණියේ පන්තිවල සියලුම සිසුන් ඒකට සහභාගී විය යුතුයි. එහෙම නැත්නම් phrase එකක් විදියට පිළිතුරු සපයන්නත් පුළුවන් කෙටියෙන්. All the students of grade 7 classes කියලා. ඊළඟට බලන්න 7 වන ප්‍රශ්නය question number 7. Read the text and answer the questions. පාඨය කියවා ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. The amazing woodpecker. ඒ කියන්නේ අපූරු කොට්ටෝරුවා. එහෙම නැත්නම් කෑරලා. The woodpecker is an interesting and amazing bird. කොට්ටෝරුවා සිත් ගන්නා අපූරු කුරුල්ලෙක්. It has a strong pointed beak that acts as a hammer to remove bark from trees and find insects to eat. It has a strong pointed beak කියන්නේ ඌට තියෙනවා ශක්තිමත් උල්ලු හොටක්. That acts as a hammer. මිටියක් ලෙස ක්‍රියා කරන. To remove bark. පොත්ත ඉවත් කිරීමට. From trees ගස් වලින්. And find insects to eat. and වලින් සම්බන්ධ කරලා තියෙනවා find කියන්නේ සොයනවා. insects කෘමීන් to eat කෑමට.
It has a very long tongue, up to 4 inches long, that is sticky on the tip for catching insects. It has a very long tongue කියන්නේ ඌට තියෙනවා ඉතා දිග දිවක්. Up to 4 inches long. අඟල් 4ක් දක්වා දිග. That is sticky. That is sticky on the tip කියන්නේ අග ඇලෙන සුළුයි. ඒකේ අග ඇලෙන සුළුයි. For catching insects. කෘමීන් ඇල්ලීම සඳහා. Most birds have one toe pointing back and 3 pointing forward on each foot. මේකෙන් අදහස් වෙන්නේ ගොඩාක් කුරුල්ලන්ට තියෙනවා පිටුපසට යොමු පාදයේ එක් ඇඟිල්ලක් සහ ඉදිරියට යොමු පාදයේ ඇඟිලි 3ක්. on each foot කියන්නේ එක් එක් පාදයේ. ඊළඟට බලන්න woodpeckers are a little bit different. කොට්ටෝරුවෝ චුට්ටක් වෙනස්. They have 2 sharp claws pointing back and 2 sharp claws pointing forward on each foot to help them hold onto the sides of trees. Sharp claws කියන්නේ තියුණු නියපොතු. They have 2 sharp claws. ඒගොල්ලන්ට තියෙනවා තියුණු නියපොතු දෙකක්. Pointing back. ආපස්සට යොමු වුණු. And 2 sharp claws pointing forward. ඉදිරියට යොමු වුණු තියුණු නියපොතු දෙකක්. On each foot. එක් එක් පාදේ. To help them. ඔවුන්ට උදව් කිරීමට. Hold on to the sides of trees. ගස්වල පැති අල්ලා ගැනීමට. ඊළඟට බලන්න the life span of a woodpecker is 4 to 11 years. මේකෙන් අදහස් වෙන්නේ කොට්ටෝරුවෙක්ගේ ජීවිත කාලය අවුරුදු 4 සිට 11 දක්වා. ඊළඟට බලන්න their favorite foods are insects, fruit, acorns and nuts. Their favorite foods කියන්නේ ඒගොල්ලොන්ගේ ප්‍රියතම ආහාර are insects, කෘමීන්. fruit කියන්නේ පළතුරු, acorns කියන්නේ ඕක් ගසේ ගෙඩි, and nuts සහ ඇට. ඊළඟට බලන්න these awesome birds live in forests and wooded areas with lots of trees. These awesome birds live මේ අපූර්ව කුරුල්ලන් ජීවත් වෙනවා in forests වනාන්තරවල and wooded areas සහ වනාන්තර ප්‍රදේශවල with lots of trees ගොඩාක් ගස් සහිත. Woodpeckers can be found all over the world except in Australia. Woodpeckers can be found කියන්නේ කොට්ටෝරුවන් සොයාගන්න පුළුවන්. all over the world කියන්නේ ලෝකේ පුරාම. except in Australia කියන්නේ ඕස්ට්‍රේලියාවේ හැර. දැන් බලන්න පළමු ප්‍රශ්නය for what purpose does the woodpecker use its beak? For what purpose? කුමන අරමුණ සඳහාද? Does the woodpecker use its beak? කොට්ටෝරුවා උගේ හොටේ භාවිත කරන්නේ. දැන් බලන්න මෙතන මම පිළිතුර පෙන්වලා තියෙනවා. To remove bark from trees and find insects to eat. To remove කියන්නේ ඉවත් කිරීමට. පොත්ත. bark කියන්නේ පොත්ත. From trees ගස් වලින්. ගස් වලින් පොත්ත ඉවත් කිරීමට. And find insects to eat. එමෙ ඉවත් කරලා ආහාරයට කෘමීන් සොයා ගැනීමට. ඒකට තමයි කොට්ටෝරුවා උගේ හොටේ භාවිත කරන්නේ. දැන් බලන්න මෙතන මම කහ පාටින් highlight කරලා තියෙනවා මෙතනින් පිළිතුර ලබා ගන්න පුළුවන්. It has a strong pointed beak that acts as a hammer to remove bark from trees and find insects to eat කියලා තියෙනවා. ඔබට අවශ්‍ය නම් phrases වලින් පිළිතුරු දෙන්න පුළුවන් වාක්‍යාංශ වලින්. To remove bark from trees and find insects to eat කියලා. එහෙම නැත්නම් සම්පූර්ණ වාක්‍ය වලින් full sentences වලින් පිළිතුරු සපයන්නත් පුළුවන්. The woodpecker uses its beak to remove bark from trees and find insects to eat කියලා. කොට්ටෝරුවා භාවිතා කරනවා උගේ හොටය. ගස්වල පොත්ත ඉවත් කරලා කෑමට කෘමීන් සොයා ගැනීමට.
ඊළඟ ප්‍රශ්නේ බලන්න why is the woodpecker's tongue sticky on the tip? මේකේ අදහස තමයි කොට්ටෝරුවාගේ දිව අග ඇලෙන සුළු ඇයි? දැන් හේතුව තමයි for catching insects. කෘමීන් ඇල්ලීම සඳහා. දැන් බලන්න මෙතනින් පිළිතුර ගන්න පුළුවන් for catching insects. ඔබට අවශ්‍ය නම් සම්පූර්ණ වාක්‍යයකින් පිළිතුර සපයන්න පුළුවන් the woodpecker's tongue is sticky on the tip for catching insects කියලා. කොට්ටෝරුවාගේ දිව ඇලෙන සුළුයි අග කෘමීන් ඇල්ලීම සඳහා. ඊළඟ ප්‍රශ්නේ බලන්න what does the woodpecker eat? කොට්ටෝරුවා මොනවද කන්නේ? පිළිතුර තමයි insects, fruits, acorns and nuts. කෘමීන්, පළතුරු, ඕක් ගසේ ගෙඩි සහ ඇට. බලන්න සම්පූර්ණ වාක්‍යකින් පිළිතුරු සපයන්න පුළුවන් the woodpecker eats insects, fruits, acorns and nuts කියලා. කොට්ටෝරුවා කනවා කෘමීන්, පළතුරු, ඕක් ගසේ ගෙඩි සහ ඇට. ඊළඟ ප්‍රශ්නේ බලන්න say true or false. සත්‍ය හෝ වැරදි බව කියන්න. දැන් බලන්න මෙතන මම ඉදිරියෙන් පිළිතුරු ටයිප් කරලා පෙන්වලා තියෙනවා. මුල්ම කොටස තමයි woodpecker's tongue is very long. කොට්ටෝරුවාගේ දිව ඉතා දිගයි. මේක true. දැන් බලන්න මෙතන තියෙනවා it has a very long tongue කියලා. ඌට තියෙනවා දිග දිවක්. ඊළඟ කොටස බලන්න a woodpecker has sharp claws on each foot. කොට්ටෝරුවට තියෙනවා තියුණු නියපොතු එක් එක් පාදේ. මේක true. මේක සත්‍ය. දැන් බලන්න මෙතන මම රෝස පාටින් highlight කරලා පෙන්වලා තියෙනවා මෙතනින් පිළිතුර ලබා ගන්න පුළුවන් they have two sharp claws pointing back and two sharp claws pointing forward on each foot කියලා මෙතන තියෙනවා. ඊළඟ කොටස බලන්න claws help the woodpecker to catch insects. නියපොතු උදව් කරනවා කොට්ටෝරුවට කෘමීන් අල්ලගන්න. මේක false. මේක වැරදි. දැන් බලන්න කෘමීන් අල්ලගන්න නෙමෙයි උදව් කරන්නේ. මෙතන හේතුව දක්වලා තියෙනවා බලන්න මම රතු පාටින් highlight කරලා පෙන්වලා තියෙනවා to help them hold on to the sides of trees. ඒ කියන්නේ ගස්වල පැති අල්ලා ගැනීමට තමයි උදව් කරන්නේ. ඊළඟට බලන්න woodpeckers cannot be found in Australia. ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවේ කොට්ටෝරුවන්ව සොයාගන්න බැහැ. මේක true. සත්‍ය. දැන් බලන්න මෙතන තියෙනවා except in Australia කියලා. ඕස්ට්‍රේලියාවේ හැර ලෝකේ ඕනම තැනක කොට්ටෝරුවන්ව සොයාගන්න පුළුවන්. woodpeckers can be found all over the world. කොට්ටෝරුවන් ලෝකේ පුරාම සොයාගන්න පුළුවන්. except in Australia. ඕස්ට්‍රේලියාවේ හැර. ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවේ සොයාගන්න බැහැ. ඒ නිසා හතරවන කොටස නිවැරදි. ඊළඟ කොටස බලන්න find opposite words from the paragraph. to short, similar, backward. opposite words කියන්නේ විරුද්ධ වචන. find කියන්නේ සොයන්න. from the paragraph ඡේදයෙන්. to කියන්නේ මෙන්න මේ වචන වලට. short කියන්නේ මිටි කියන එක. similar කියන්නේ සමාන. backward කියන්නේ පිටුපසට. දැන් බලන්න මෙතන මම නිවැරදි පිළිතුරු පෙන්වලා තියෙනවා short කියන එකට ගන්න පුළුවන් long කියලා. long කියන්නේ දිග. short කියන්නේ කොට. similar කියන්නේ සමාන, different කියන්නේ වෙනස්. backward කියන්නේ පිටුපසට. forward කියන්නේ ඉදිරියට. දැන් බලන්න මේ වචන මම highlight කරලා පෙන්වලා තියෙනවා. මෙතන තියෙනවා long කියන වචනේ, මෙතන තියෙනවා forward කියන වචනය, මෙතන තියෙනවා different කියන වචනය. මේ ඡේදයෙන් තමයි අපි මේ වචන සොයා ගන්න ඕන. ඊළඟට බලන්න 8 වෙනි ප්‍රශ්නය question number 8. Look at the picture and fill in the blanks. පින්තූරයේ දෙස බලා හිස්තැන් පුරවන්න. First letter of the answer is given for each blank. එක් එක් හිස්තැනේ පිළිතුරේ පළමු අකුර දීලා තියෙනවා. One is done for you. එකක් ඔබ වෙනුවෙන් කරනවා. දැන් බලන්න මෙතන පැරග්‍රාෆ් එකක් තියෙනවා. මේකේ හිස්තැන් පුරවන්න ඕන. This is a picture of a village house. මේක ගමක ගෙදරක පින්තූරයක්. The house is in the middle. ගෙදර තියෙනවා මැද. There is a fence around the garden.
වැටක් තියෙනවා වත්ත වටේ. ඊළඟට බලන්න the මෙතන හිස්තැන පුරවන්න ඕන is in front of the house. ඊළඟට the flower beds are full of මෙතන හිස්තැන පුරවන්න ඕන. ඊළඟට to මෙතන හිස්තැන පුරවන්න ඕන are playing in the garden. ඊළඟට බලන්න මෙතන G අකුරෙන් පටන් ගන්න වචනයක් තියෙනවා is sweeping the floor. ඊළඟට බලන්න මෙතන B අකුරෙන් පටන් ගන්න වචනයක් is eating a mango on the tree. දැන් බලන්න මෙතන මම නිවැරදි පිළිතුරු පෙන්වලා තියෙනවා. මේ P අකුරෙන් පටන් ගන්න වචනේ තමයි pond. F අකුරෙන් පටන් ගන්න වචනේ තමයි flowers. C අකුරෙන් පටන් ගන්න වචනේ තමයි children. G අකුරෙන් පටන් ගන්න වචනේ girl. B අකුරෙන් පටන් ගන්න වචනේ bird. එතකොට බලමු අපි මේකේ තේරුම. This is a picture of a village house. මේක පින්තූරයක්. ගමක ගෙදරක. The house is in the middle. නිවස තියෙනවා මැද. දැන් බලන්න නිවස තියෙනවා මැද. ඊළඟට බලන්න there is a fence around the garden. වැටක් තියෙනවා වත්ත වටේ. දැන් බලන්න ඔබට පේනවා වැටක් තියෙනවා වත්ත වටේ. ඊළඟට බලන්න the pond is in front of the house. පොකුණ තියෙනවා නිවස ඉදිරිපස. ඔබට පේනවා මෙතන පොකුණක් තියෙනවා නිවස ඉදිරිපස. ඊළඟට බලන්න the flower beds are full of flowers. flower beds කියන්නේ මල් පාත්ති. මල් පාත්ති මල් වලින් පිරීලා තියෙනවා. දැන් බලන්න පින්තූරයේ දෙස මල් පාත්ති මල් වලින් පිරීලා තියෙනවා. ඊළඟට බලන්න two children are playing in the garden. ළමයි දෙන්නෙක් වත්තේ සෙල්ලම් කරමින් ඉන්නවා. ඔබට පේනවා මෙතන ළමයි දෙන්නෙක් වත්තේ සෙල්ලම් කරමින් ඉන්නවා. ඊළඟට බලන්න a girl is sweeping the floor. ගැහැණු ළමයෙක් බිම අතුගාමින් ඉන්නවා. ඔබට පේනවා මෙතන ගැහැණු ළමයෙක් බිම අතුගාමින් ඉන්නවා. ඊළඟට බලන්න a bird is eating a mango on the tree. කුරුල්ලෙක් අඹ ගෙඩියක් කමින් ඉන්නවා on the tree ගස උඩ. බලන්න පින්තූරයේ දෙස. මෙතන කුරුල්ලෙක් ගස උඩ අඹ ගෙඩියක් කමින් ඉන්නවා. ඊළඟට බලන්න නවවන ප්‍රශ්නය question number 9. Fill in the blanks with the given words to make meaningful sentences. Fill in the blanks කියන්නේ හිස්තැන් පුරවන්න. With the given words දී ඇති වචන වලින් to make meaningful sentences. අර්ථවත් වාක්‍ය සෑදීමට. One is done for you. එකක් ඔබ වෙනුවෙන් කරනවා. දැන් බලන්න දීලා තියෙන වචන should, shouldn't, can, can't, must, would. මේ වචන වලට කියන්නේ modal auxiliary verbs කියලා. modal auxiliaries කියලාත් කියනවා. මේ වචන භාවිත කරන්නේ general verb එකක් සමග. සාමාන්‍ය ක්‍රියාපදයක් සමග තමයි මේ modal auxiliaries භාවිත කරන්නේ. දැන් බලන්න must obey. මේ obey කියන ක්‍රියාපදයේ සමග තමයි must කියන වචනේ භාවිත කරන්නේ. දැන් බලන්න පළවෙනි එක කරලා තියෙනවා everybody must obey the law. හැමෝම නීතියට කීකරු විය යුතුයි. දැන් බලන්න B කොටස Tenuri will win the race because she can run fast. එතෙන්ට ගැලපෙන්නේ can කියන modal auxiliary එක. Teruni will win the race කියන්නේ Tenuri ධාවන තරඟය දිනයි because මක් නිසාද? She can run fast. ඇයට වේගයෙන් දුවන්න පුළුවන්. can කියන වචනේ ගැලපෙනවා. ඊළඟ එක බලන්න we should buy tickets to enter the zoo to watch animals. We should buy tickets කියන්නේ අපි ටිකට් මිලදී ගත යුතුයි. To enter the zoo සත්වෝද්‍යානයට ඇතුල් වීමට. To watch animals සතුන් නැරඹීමට. ඊළඟට බලන්න Anu can't come to school today as he is ill. මෙතෙන්ට ගැලපෙන්නේ can't කියන negative auxiliary verb එක. Anu can't come කියන්නේ අනුක්ට එන්න බෑ to school පාසලට. Today අද as he is ill. ඔහු අසනීප නිසා. මෙතන as වලින් අදහස් වෙන්නේ නිසා කියලා. ඊළඟ එක බලන්න would you like to have a cup of tea now or shall I make you a glass of orange juice. මෙතන යමක් පිරිනමනකොට තමයි මේ would කියන modal auxiliary එක භාවිත කරන්නේ. would you like to have a cup of tea. ඔයා කැමතිද තේ කෝප්පයක් බොන්න? now දැන්
ඕ කියන්නේ හෝ කියන එක. Shall I make you a glass of orange juice? එහෙම නැත්නම් මම ඔබට දොඩම් විස වීදුරුවක් හදන්නද? ඊළඟට බලන්න you shouldn't eat fatty food too much. fatty food කියලා කියන්නේ මේද සහිත ආහාර. එතන shouldn't කියන negative auxiliary verb එක භාවිත කරන්න ඕන. You shouldn't eat. ඔබ නොකා යුතුයි. fatty food මේද සහිත ආහාර too much ගොඩක්. මේ විදිහට ඔබට පුළුවන් ගැළපෙන model auxiliaries තෝරගන්න. ඊළඟට බලන්න ප්‍රශ්නාංක 10. Question number 10. Write a paragraph on I went to the fair. Use about 100 words. Write a paragraph කියන්නේ ඡේදයක් ලියන්න. On I went to the fair. මම පොළට ගියා. මේ කියන මාතෘකාව යටතේ ඡේදයක් ලියන්න කියලා කියනවා. Use about 100 words. වචන 100ක් පමණ භාවිත කරන්න. Include කියන්නේ අන්තර්ගත කරන්න. දැන් අන්තර්ගත කරන්න ඕන කරුණු දීලා තියෙනවා. පළවෙනි කරුණ තමයි who you went with. කාත් එක්කද ඔබ ගියේ. ඊළඟට when and how you went. when කියන්නේ කවද්ද, how කියන්නේ කොහොමද. ඔබ ගියපු දිනය සහ විදිය. ඊළඟට what you bought. ඔබ මිලදී ගත් දේවල්. ඊළඟට what you saw. ඔබ දැකපු දේවල්. ඊළඟට what you did. ඔබ කරපු දේවල්. etc කියන්නේ යනාදිය. මෙන්න මේ කරුණු අන්තර්ගත කරලා ඡේදයක් ලියන්න ඕන I went to the fair කියන මාතෘකාව යටතේ. දැන් බලන්න මෙතන මම ගැළපෙන පිළිතුරක් ටයිප් කරලා පෙන්වලා තියෙනවා. last Saturday I went to the fair with my mother. ගිය සෙනසුරාදා මම පොළට ගියා මගේ අම්මත් සමග. We left home in the afternoon and took a three-wheeler to the nearby town fair. We left home කියන්නේ අපි ගෙදරින් පිටත් වුණා in the afternoon හවස and took a three-wheeler සහ three-wheeler එකක් ගත්තා to the nearby town fair ළඟ තියෙන නගරයේ පොළට. The place was crowded and full of life with colorful stalls selling fruits, vegetables, clothes and toys. The place was crowded කියන්නේ ස්ථානය සෙනග සහිත වුණා. and full of life සහ ජීවෙන් පිරලා තිබුණා. with colorful stalls වර්ණවත් කුටි වලින් selling fruits පළතුරු විකුණමින් vegetables එළවලු clothes ඇඳුම් and toys සහ සෙල්ලම් බඩු. We bought fresh vegetables, some juicy mangoes and a packet of biscuits. We bought අපි මිලදී ගත්තා fresh vegetables නැවුම් එළවලු, some juicy mangoes යුස සහිත අඹ කිහිපයක් and a packet of biscuits සහ biscuit packet එකක්. ඊළඟට බලන්න I also convinced my mother to buy me a small toy car. I also convinced my mother මම මගේ අම්මට ඒත්තු ගැන්නුවා to buy me a small toy car. මට පුංචි සෙල්ලම් කාර් එකක් මිලදී ගැනීමට. මෙතන also කියන වචනෙන් අල්තා යන්න ඇඟ වෙනවා. මට පුංචි සෙල්ලම් කාර් එකක් මිලදී ගැනීමටත් මම අම්මට ඒත්තු ගැන්නුවා. ඊළඟට බලන්න I saw people bargaining, shopkeepers calling out offers and children enjoying ice cream. I saw people bargaining කියන්නේ මම දැක්කා මිනිස්සු කේවල් කරනවා. shopkeepers කියන්නේ කඩකාරයෝ. calling out offers කියන එකෙන් අදහස් වෙන්නේ මිල ගණන් හඬනගා ප්‍රකාශ කරමින්. and children enjoying ice cream සහ ළමයි ice cream රස විඳිමින්. ඊළඟට බලන්න after shopping we had a glass of sugarcane juice before heading home. after shopping කියන්නේ shopping කරලා ඉවර වෙලා we had a glass of sugarcane juice. අපි ගත්තා උක්කුස වීදුරුවක්. before heading home ගෙදර එන්න කලින්. ඊළඟට බලන්න it was a fun and lively experience I really enjoyed. ඒක විනෝදජනක සහ සජීවී අත්දැකීමක් වුණා. මම ඇත්තටම විනෝද වුණා. මේ විදිහට ඔබට පුළුවන් පැරග්‍රාෆ් එකක් ලියන්න. I went to the fair කියන මාතෘකාව යටතේ මම පොළට ගියා.
ඊළඟ ප්‍රශ්න දෙක listening test එක සහ speaking test එක. මම මේ සාකච්ඡා කරේ 7 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන් වෙනුවෙන් දෙවන වාර ඇගයීම. ඉංග්‍රීසි භාෂාව පසුගිය වාර විභාග ප්‍රශ්න පත්‍රය. තවත් ප්‍රශ්න පත්‍රයකින් ඉදිරියේදී හමු වෙමු. මම මහින්ද රණවීර ඔබට ජය.